ඔය MCQ පේපර් එකේ හොඳට අහගන්න ළමයි පරිස්සමින් කියවන්න ඕනේ ප්‍රශ්නේද උත්තරද? වැඩි වෙලාවක් අරන් කියවන්න ඕනේ මොකද්ද? ඈ ප්‍රශ්නේ. අපි කරන්නේ කියලා උත්තර දිහා බලනවා. එහෙම වැඩක් නැහැ. ඔයා දැන් MCQ එක කරන්න අපිට විනාඩි දෙක දෙකමාරක් තියෙනවනේ. ඕකේ විනාඩියක් එකමාරක් විතරම ගන්න ඕනේ ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න. මොකද සමහරවිට උත්තර බොරුවට කියවල වැඩක් නැහැ ප්‍රශ්න තේරුම් නැත්තම්. තේරුම් නැත්නම් ආයෙ ඇවිල්ලා සමහර MCQ තියෙනවා පීලි 5ක් විතර තියෙනවා ලොකු ඒවා. ඒතර එකපාරක් කියවම තේරෙන්නේ නැහැ. ඔය කියවන තප්පර 30ක් විතර යනවා. තේරුම් නැත්නම් ආයෙ එන්න ඕනේ. ඒතර කියවල තියෙනවා පැත්තෙන් නිකන් පොඩි ලියා ගන්නවා, විරියඳ ගන්නවා. රූපසරණගේ මඳින්න ඕන නම් ඒව ඇඳ ගන්නවා. ඒවට තමයි විනාඩි දෙකක් විතර අපි ගන්න. ඊට පස්සේ උත්තරේ ගන්න තප්පර 30ක් වගේ තියාගන්න. කියන්නේ විභාගේ කොහොමද MCQ එකකට විනාඩි 2යි අපිට ගන්න පුළුවන්. ඉතින් විනාඩි 2 ගන්න MCQ 50ට විනාඩි කීයක් යනවද? 2 50 100යි. තව කීයද ඉතුරු? එහෙම දන්නේද? තව කීයද ඉතුරු? ඈ 20යි ඉතුරු. ඉතින් විනාඩි 20ක් කියන්නේ මේ ලොකාලයක් නෙමෙයි ඉතින් ඊට පස්සේ ආපස්සට ඇවිල්ලා අර කරපු MCQ ටික චුට්ටක් ආයෙ බලලා අතහැරලා 4ක් 5ක් තියෙනවා නම් ඒ ටික ආයෙ බලලා එහෙම තමයි වෙලාව ඉතුරු කරගන්න ඕනේ. ඒ MCQ එකකට විනාඩි 2ක් වගේ තමයි ගන්න පුළුවන්. ඒකෙත් අපි වෙලාව ඉතුරු කරගන්න පළවෙනි MCQ 4ේම කරන්න අපිට යන්නේ සාමාන්‍ය විනාඩි 2කින් වගේ කරන්න පුළුවන් පළවෙනි 4ම. දැන් පළවෙනි එකත් කරගන්න බැයිද දන්නේ නැහැ. දැන් මේ පාර උනේ හැබැයි එහෙම මේ පාර පළවෙනි MCQ එක අමාරුයි 24 නේ. යථාර්ථය අපතාරුයි ප්‍රකාශ අතර වෙනස ඇහුවා. අපේ පන්ති ඉන්න 48 ගත්ත ළමයිනොත් පළවෙනි එක වැරදි. කියන්නේ මුළු පේපර් එකේම 48ක් හරි නමුත් පළවෙනි එක වැරදි. එහෙම දේවල් එනවා. මේ විනාඩි 2ක් කියන එක ඔළුවේ තියාගෙන හැඳිලෙන්න. ප්‍රශ්නේ හොඳට කියවන්න. ඒකට ඇත්තටම ගෙවන්නේ. ඕගොල්ලෝ නැත්තම් ප්‍රශ්න ඉක්මනට කියවල උත්තර දිහා තමයි හිමීට බලන්නේ.